ආයිබුවන් සතුටින් පරිස්සමින් විනෝදයෙන් කාලය ගත කරන්න ඇති කියලා මං හිතනවා. මගේ පළවෙනි වැඩසටහනෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවලට එන එක එක જાති මිනිස්සු ගැන. මිනිස්සු ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? මිනිස්සු ගැන නම් අපිට විනාඩි ගානකට පැය ගානකට සීමා කරලා කතා කරන්න බෑ. එහෙම වුණොත් අපිට දවසක් නෙමෙයි සතියක් වුණත් මිනිස්සු ගැන කතා කරන්න පුළුවන් එක දිගට. ඉතින් අපි මිනිස්සු ගැන පොඩි හරි දෙයක් දැන් කතා කරමු. අපිට මිනිස්සු ගැන කතා කරනවා නම් අපේ ජීවිතය ලස්සන කරන්න ආපු, අපේ ජීවිතය විනාශ කරන්න ආපු මිනිස්සු ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. අපි ඉතින් මේ දේවල් ගැනම හරි ලස්සනට කතා කරමු. අපේ ජීවිතය ලස්සන කරන්න එනවා මිනිස්සු. ඒ කියන්නේ යාළුවෝ විදියට, නෑදෑයෝ විදියට, පවුලේ විදියට, මේ ඕනි විදියකට අපිට මිනිස්සු ලං වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා අපේ ජීවිතවලට ලං වෙනවා. හැබැයි ඒගොල්ලෝ බලන් ඉන්නේ අපිට විනාශයක් වෙන්නේ කවදාද කියලා. සමහර තව මිනිස්සු జాතියක් ඉන්නවා මේගොල්ලෝ අපේ ජීවිතය ලස්සන කරන්න ආවගේ පෙන්නනවා. හැබැයි ඇතුලේ තියෙන අපි විනාශ කරන්න කොයි වෙලේද? අපිට විනාශයක් ලං වෙනකම් ඇඟිලි ගැන හිත යටින් බලන් ඉන්නවා. ඒක නිසා මිනිස්සු තෝරා ගැනීමේදී මිනිසුන් ආශ්‍රය කරද්දී හරිය පරිස්සමට මිනිසුන් ආශ්‍රය කරන්න ඕනේ. තමන්ගේ පවුලේ අය හැර ගෙදර උළුවස්සෙන් එළියේ ඉන්න එක මිනිස්සෙක්ව 37 කරන්න එපා. සමහර අවස්ථා තියෙනවා ගෙදර උළුවස්ස ඇතුළේ විශ්වාස කරන්න බැරි මිනිස්සු අපිට ඒ වගේ ඕනි තරම් සිද්ධි වාර්තා වෙලා තියෙනවා. සහෝදරයෝ ඉඩම් වලට එක එකට මරාගත්ත. ඒත් සමස්තය ගත්තොත් එහෙම ගෙදර උළුවස්සෙන් ඇතුළේ විතරයි අපිට අපේ කියන මිනිස්සු ඉන්නේ. උළුවස්සෙන් එළියට ගියාට පස්සේ එක මිනිස්සෙක්ව 37 කරන්න යන්න එපා. මම කියන්නේ හැම එක්කෙනාම දිහා සැකෙන් බලන්න කියලා. හැබැයි ඒ මිනිස්සුන්ව Tamanට අවශ්‍ය ප්‍රමාණයට අතේ දුරින් තියාගෙන ආශ්‍රය කරන්න. හොඳ යාළුවෝ ඇති. තව හොඳ නෑදෑයෝ, හොඳ යාළුවෝ එක එක අය ඇති. ඕගොල්ලොන්ගේ ජීවිතවලට ඇවිල්ලා. ඒගොල්ලෝ ගැන අවබෝධයෙන්, සිහි බුද්ධියෙන් ඒගොල්ලොන් ආශ්‍රය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. නැත්තම් අපිට විනාශයක් එන දවස අපිටවත් හිතා ගන්න බැරි වෙයි. අපිට වරද්දන්නේ අපි අඳුරන්නේ නැති මිනිස්සු නෙමෙයි. කවදාවත් අඳුරන්නේ නැති මිනිස්සෙක් ඇවිල්ලා අපිට මොකක් හරි කරදරයක් කරන්නේ. එහෙම කරත් ඒ කරන්නේ දැන් මෙහෙම කියන්නම් මම. ඔන්න ප්‍රොත්තරට යනවා ඕන තරම් හැටි. නාදුන්නන වැඩි කරුවෙක් විසින් පුද්ගලෙක් ඝාතනය කරනවා. එතකොට මේ නාදුන වැඩිකරුවාට තියෙන මොකක් හරි තරහක්ද නැත්නම් අපි එක්ක තියෙන මොකක් හරි ඊර්ෂ්‍යාවක්ද මොකද්ද මේ? නැහැ. අර අඳුරන මිනිස්සයාගේ කියන්නේ අපි ගැන දන්න එක්කෙනෙක්ගේ කොන්ට්‍රැක්ට් එකකට තමයි මේ මිනිස්සයා වැඩ කරන්නේ. ඒක නිසා අපිට කවදාවත් අඳුරන්නේ නැති තරහකාරයෝ. ඔක්කොම ඉන්නේ අඳුරන තරහකාරයෝ. ඒක නිසා පරිස්සමින් මිනිස්සු ආශ්‍රය කරන්න. මිනිස්සුන්ව ආශ්‍රය කරද්දී සිහි බුද්ධිය සහ අවබෝධය අනිවාර්යෙන් වැදගත්. ඒක නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපිට අඳුරන්නේ නැති තරහකාරයෝ නෑ. ඔක්කොම ඉන්නේ අඳුරන තරහකාරයෝ විතරයි. ඒක නිසා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ පරිස්සමට ගනුදෙනු කරන්න. මං එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් විනෝදයෙන් ඉන්න කියලා මං කියනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. දිගටම මේ වීඩියෝ බලන්න මාත් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. මම ගිහිල්ලා එන්න.